Hallelujah. Deviyan වහන්සේට කියන්නේ මේ ගමන තුළදී ඔබ කවුද කියලා ඔබ දැනගත යුතුයි. ආමේන්. ඔබ කවුද වහන්සේගේ දරුවෙක්. ඔබ වහන්සේගේ දරුවෙක්ද? ඔබ වහන්සේගේ දරුවෙක්ද? right. ඉතින් බුදුන් කාර්යයෙන් කවවර ඉන්නවනම් අපේ කලා සෞන්දර්යය අපිට යන්න පුළුවන්කම තියෙනවා. හරියට පොඩ්ඩක් තියෙනවා. ඔබට පුළුවන් සහභාගී වෙන්න. ආශිර්වාදයක් වේ. right. ඔබ දරුවෙක්. කොහොමද ඔබ දරුවෙක් කියලා දැනගන්නේ? ඔබ ජේසුගේ දරුවෙක් නම් ඔබ ජේසුගේ දරුවෙක් කියලා කොහොමද දැනගන්නේ? ඈ? මගේ දරුවන්ට මගේ වාසනාව තියෙනවා. නේද? ඒක නේද? දැන් ජේසුගේ දරුවෙක් නම් කොහොමද ඔබ දැනගන්නේ මම ජේසුගේ දරුවෙක් කියලා? ඔබ ජේසුගේ දරුවෙක්. ඔබ ජේසුගේ දරුවෙක් වුණාම තමයි ඔබ ජේසුගේ කැමැත්තම ඔබ කරන්න ඕනේ. මගේ දරුවා අකීකුරු නරඹවත් දැනේ. ඈ? මොනවද දැනේ? ඈ? ලොකු දුකක් දැනේ. වේදනාවක් දැනේ. අයියෝ මෙච්චර උස මහත් කරා මෙච්චර කාන්න බොරු දුන්නා. මෙච්චර සැලකුවා ඉගැන්නුවා. නේද? අපි රෝම පොතේ බලගමු. උන්වහන්සේගේ දරුවන් උන්වහන්සේ රැගෙන යනවා. ඒ වගේම උන්වහන්සේගේ දරුවන්ට අල්ලගන්න දෙවියන් වහන්සේගේ සැලැස්මක් තියෙනවා. අපි කියමුද? උන්වහන්සේගේ දරුවන්ට right දේව සැලැස්මක් තියෙනවා. ඒ දේව සැලැස්ම තමයි ඔබ මාව ගෙනියන්නේ. අපි මොන සැලසුම් දැන්මත් ඔබ දේව දරුවෙක් නම් ආමේන්. මොකද බයිබලයේ ක්‍රමේ right රෝම අපි අතට පෙරලා ගමු. රෝමාගේ 14 වෙනි පදයට 14 මක්නිසාද දෙවියන් වහන්සේගේ ආඥාන් වහන්සේ විසින් ගෙන යනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද එපමණ දෙනා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ. මේ බයිබලයේ අපිට කියනවා යම් පමණ දෙනෙක් කියන්නේ සුළු කොටසක් දෙවියන් වහන්සේගේ ආඥා වහන්සේ වාක්ෂේ ගෙන යනවා නම් ඒ තමයි කියන්නේ සුණයේ දේව දරුවෝ. අපි ආමෙන් කියමුද? වයින් ඔබ දැන් මේ දේශනාව විරන්න යන විදිහට ඔබ දැනගන්න ඕනේ ඔබ කොහොමද ඉන්නේ කියලා. ඔබ ආඥා වහන්සේ විසින් ඔබ ගෙන යන කෙනෙක්ද? එතකොට ඔබ මේ කැමැත්තට යන කෙනෙක්ද? එහෙනම් ඔබ තව කෙනෙක් මෙහෙමද කෙනෙක්ද? right? ඒවාද? තුනක් කිව්වා. එක තමයි ආඥා වහන්සේ විසින් ඔබ ගෙන යනවද? නැත්නම් ඔබේ කැමැත්තට ඔබ ගමන් කරනවද? එහෙනම් තව කෙනෙක් ඔබව ගෙන යනවද? right? මේ ආඥා වහන්සේ දෙවියන් වහන්සේගේ ආඥා වහන්සේ පුස්පා දැන් අපිව ගෙන යනවා නම් උන්වහන්සේ අපිව ගෙන යන්නේ කොහොමද? අපි කොහොමද ගෙන යන්නේ? දෙවියන් වහන්සේ අපිව ගෙන යනවා නම් අපිව කොහොමද ගෙන යන්නේ? දැන් ඔබගේ දරුවෙක් ඔබ ගෙන යනවා නම් කොහොමද ඔබ ගෙන යන්නේ? ඈ? කොහොමද ගෙන යන්නේ? පුස්ප පයිසිලා ගන්න දුව කැම්පස් එකකින් දානවා ඒක වෙලාව ආනවා කෝල් කරනවා ඊයේ ඉවර නේද? කවුද ගෙන යන්නේ? අම්මා තමයි ගෙන යන්නේ. කරන්න ඕන ටික කියනවා යාළුවෝ ආශ්‍රය කරන්න ඕන ටික කියනවා මේ අයගේ පරිස්සම් වෙන්න මේ අය විදකාරයෝ නේද? කියනවා නේද? ඔව්. ඊට පස්සේ මොනවද කියන්නේ? දුවත් වෙලා අම්මට කියනවා අම්මා එක තමයි කිව්වේ. නේද? අන්න බෙදා ගන්නවා අම්මයි දුවයි බෙදා ගන්නවා ජීවිතේ මේ ආඥා වහන්සේ ගෙනියනවා කියලා කියන්නේ අපි යේසුස් වහන්සේගේ පාලනයෙන් උන්වහන්සේගේ ආණ්ඩුවේ යටතේ
right? तो මේ ආත්මන වහන්සේ තමයි අපිව මෙහෙවන්නේ. වැරදුන අවස්ථාවක් තියෙනවා මට ආත්මන වහන්සේ කියලා මඟ පෙන්වුවයි කියලා. ඉතලා උණු දේවල් වගේම මානසික දේවල් අපේ ජීවිතේ ඉස්මතු වෙතාව අවස්ථාවල තිබෙනවා. ඔබට වෙන දෙයක් අත්දැකීමක් ඇති. නේද? මේ සභාව හොඳ නැහැ අර සභාව හොඳයි කියන මතයකුත් ඇති. අසයක් නැහැ. right? කොහොමවත් තමයි ආත්මන වහන්සේ දෙක ඉන්න ආත්මන වහන්සේ ගුරු ගන්නන්නේ නැහැ. ආත්මන වහන්සේ පව කරන උගන්වන්නේ නැහැ. right? ආත්මන වහන්සේ බෙහෙත් ඇති කරන්නේ නැහැ. ආත්මන වහන්සේ ජීවිත කලමන්නේ නැහැ. වැරදි දෙයක පොළඹන්නේ ආත්මන වහන්සේ. ඒ මොනේද? right? ආත්මන වහන්සේ හැම වෙලේම අපිව සත්‍යතාවයේ කරා තමයි අපිව ගෙනියන්නේ. අනේ කියමුද? බයිබලයේ අපිට කියන්නේ මොනවද? ලියලා තියෙන්නේ මොනවද? ඒ අනුව ජීවත් වෙන්න තමයි ඒ දෙවියන්වහන්සේගේ ආත්මන වහන්සේ අපිව මෙවන්නේ මානක. තේරුණාද? අපි ආමේ කියමුද? අපි ආමේ කියමුද? හලෙලුයා. දැන් මේ මාස ගානක් ඉස්සේ අපි යාඥා කරනවා අපි ජීවිතය ගැන මේ මාස යන්නේ කියපු එක මේ මාසෙට කරලා ගියා. නේද? ඒකත් මේ යහපත් වෙන්නේ නේද? නේද? તો මේ ආත්මය වහන්සේ අපිව ගෙන යනවා නම් අපි කොහොමද සංවේදී වෙන්නේ? දැන් අපිට ආත්මය වහන්සේ කතා කරනවායි කියලා අපිට සමහර දේවල් තේරෙන්නේ නැහැ. ඔය පස්සේ තියෙනවා නේද දෙලසන්නේ? දෙවියන්වහන්සේ කතා කරා කිව්වා මම දන්නේ මට තේරුන්නේ නැහැ. તો දෙවියන්වහන්සේගේ ආත්මය වහන්සේ අපිව ගෙන යන විටදී හැම වෙලෙම හොඳට ඉගෙන ගන්න අල්ලගන්න මේ දේ තුල සමාදානය තිබෙනවා. දෙවියන් වහන්සේ ඔබ ගෙන යනවා නම් ඔබට සමාදානය හැම දෙයකටම වඩා තියෙනවා. ඒක ඇති කරන්න හලෙලුයා. ඒ කියන්නේ උන්වහන්සේ දේව දරුවන්ට පමණයි මේ දෙවියන් වහන්සේගේ ආත්මන වහන්සේ ඔබ මාව මෙහෙවන්නේ. right? तो මේ ආත්මන වහන්සේ කොයිද ඉන්නේ? කොයි සංසාර සුද්ධාත්ම වහන්සේ ඉන්නේ? අප තුල ඉන්නේ දැන්. ඔබ කොහෙවත් හොයන්න යන්න එපා. පාරණ විශ්නේ කොයිද කියේ? පාරණ විශ්නේ ආත්මන වහන්සේ දෙවියන් වහන්සේ කොයිද කියේ? පොල් අපේ සෙලකට මග පෙන්නේ? පොල් දෙන්නේ. සතේ තුරෙන්ද? නෑ දෙවියන් වහන්සේ ලක්ෂ 20කට වඩා සෙනග උන්වහන්සේ කාන්තාරේ ගෙනාවා. මොකද? වලාකුළුකුයි වලාකඩුකුයි තමයි ගිහිකඩුකුයි. නේද? එහෙදී නතරුනේ කිය සෙනගත් නතර වෙන්න ඕනේ. ඔබ තමයි නීතිය. ඔබ තමයි වෙනවසින් යනවා කියලා කියන්නේ. කොහොම මේ සුභාත්මක මහාවංශය දැන් ඔබ තුල ඉන්නවා. ඒ උන්වහන්සේගේ ධර්මයන් තුළ ඉන්නේ වෙන කාගවත් තුළ නෙමෙයි ඉන්නේ. පෞ කරන අය තුළ සුද්ධාත්ම වහන්සේ තුනාන්ත නිමන රෝම පොතේ කියන ආකාරව right වෙනස්සේ මහිමේ හිින වෙලා කියන්නේ ඇතුළේ තියෙන පෙන්නන්න මඟ පෙන්නන්න විදියක් නැහැ. සංගමිලා තිබෙන්නේ ඒක දෙයක විදියක් නැහැ. right now ඔබ දේවදරුවෙක් වුණාම ඔබට බෑ ඔබ හිතන දේ කරන්න. වැඩිකට පුළුවන් සම්පූර්ණ හැමදාම මෙතන ඉන්න දේ ඕකේක දෙන්න. බෑ. මේක තමයි වෙන්න ඕනේ. නේ? සසරේ නැහැ නේද? මේක තමයි වෙන්න ඕනේ. යන්නේ නැද? පල්ලි ගිරගෙන කවන්නේ පල්ලි යන්නේ. දැන් මේ ආත්මය වහන්සේ අපිට මඟ පෙන්වන ක්‍රමවේද තමයි දැන් උන්වහන්සේගේ දරුවෝ නම් ඔබ දැන් අපිට වර්ධිත කරන නේද? සමහර මේවා සමහර අය කියලා පල්ලියන්නේ එපා කිව්වා ආත්මය වහන්සේ. ඒවත් අය හිතන ආත්මය කරන්නේ කොහොමද කිව්වා කියලා. ඒවත් අය ඉන්නවා ආත්මය කරේ ඉන්නවා. මම දන්නේ මොකද පල්ලිය ඉන්නවද කියලා මම නම් ඒ පල්ලිය නෑ. මොනවද 30ක් වැඩි සේවය කරනවා.
ඒ මුල් කාලේ මම හිතන්නේ ඉතින් එකකින් ඉඳලා නැත්නම් දෙකක් නැත්නම් තුනක් ගන්න ඇති. මේ අවුරුදු තියෙනවා වාසිකෙන් දුන්නේ එකපාරට ඔබ වගේ දුරක් කරපු කෙනෙක් මේ අවුරුදු තියෙනම හිතන්නකො අසනීප වෙලා ඉඳි බේත් කරගෙන බේත් දීලා පල්ලි ගියා අවස්ථාවක් තියෙනවා දේශනා කරපු අවස්ථාවක් තියෙනවා නේ දැන් මේ ආත්මයන් වහන්සේ අපිව ගෙනියනවා කියන්නේ කොහොමද? ඔක අපි දැනගන්න ඕනේ. ඔබ තුල ආත්මයන් වහන්සේ ඉන්නවා නම් ඔබට බෙදෙන්න බැහැ ඒ දවසේ. ඒක කවුරු ආවෙන් කියන වාසය. ඉතින් මොදේ වගේ ඈ ඇයි ආත්මයන් වහන්සේ දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න හැම දවසකදීම අපිට ගුරුකම් දෙනවා උපදෙස් දෙනවා. ආමෙන්. ඔය තමයි දෙවියන් වහන්සේ කරන්නේ. දැන් ඔබ දේව ධර්මයේ නිසා ඔබ දෙවියන් වහන්සේ ඔබ ගැන සරස්මක් තියෙනවා. ඒ සරස්මම ඔබ දමන කරන්න ඕන ඔබේ ජීවිතේ. right? ඔබ ඒ සරස්මෙන් පිටපැන්න ඔබ ගමන් කරන විදිහදී ඔබ ඒ දේ තුළ බොහෝ දුක් විඳීමකට ලක් වෙන්න පුළුවන්. නැත්නම් පීඩාවට ලක් වෙන්න පුළුවන්. ඒක හේතුව තමයි ඔබ දේව සරස්මට උන්වහන්සේ ඔබ ගේන්න උන්වහන්සේ ක්‍රමවේද සැලසුම් කරනවා. අපි කියමු කෞසලයේ දුපදේ මක්නිසාද නුඹලා බය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා පුත්‍රකමේ ආත්මය ලබා ගන්නෝය. එයින් අපි අබ්බා පියාණනි කියා හඬගසමු. right hallelujah. දැන් අපිට දහසකමේ ආත්මෙ නෙමෙයි තිබෙන්නේ. දහසෙන් කියලා කියන වැඩකාරයන්. මේකට අපි කියනවා ගෙදර සර්වන්ට්. යාට කවදාවත් ස්වාමියා මඟ පෙන්වන්නේ නැහැ. ස්වාමියා උපදෙස් කරලා දෙන්නේ මේ වැඩ දිගට කරලා තියන්නේ කියලා. නමුත් පුත්‍රයාට තමන්ගේ තාත්තා අනාගතය කියලා දෙනවා. කොහොමද ගොඩනගෙන්න ඕනේ, කොහොමද වර්ධනය වෙන්න ඕනේ, කොහොමද ශක්තිමත් වෙන්න ඕනේ කියලා. අපි ආමෙන් කියමුද? අපි ආමෙන් කියමුද? දන්නවද මේ ගිනින අමුදාවට කාන්තාව ආය ගන්නත් ඇයි කියලා? දන්නවද ඒක? ඒ පොඩ්ඩක් විනාඩි දෙකක් පොඩ්ඩක් අපේ කතාවක් කියන්නේ නැති. ඈ? කවුද දන්නේ? ගිනින අමුදාවට කාන්තාව ගන්න යාළු වාසකද? දන්නවද ඒක කියලා? දන්නවද? අතසන් දන්නේ? කොහෙලද නැද්ද? තමයිනේ. අවුලක් කිව්වේ. ගෙනින අමුදාවට කාන්තාවයි ගන්න යන්න. ඇයි ගන්නද? අයව ගන්න. ඒ පොඩ්ඩක් විනාකසන්න මේ කතාව ගන්න දෙන්න. කාන්තාව ගිනිනවන දන්නේ නැහැ නෝ කමින්ද. ගිනි දිරවල. ඊළඟ කිරියා. ඒ ඉතින් සම්දිකා කල්පනා කරන මොකද්ද මේ වාසිය ගිනින්නේ. මොනවයි දැන් අපිට දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ඔබ මම වහන්සේගේ පුත්‍රයෝ මේ දෙවියන් වහන්සේගේ ආත්මන මාස් තමයි දැන් ඔබ මහව මෙයවන්නේ. ආමේන්. අපි ආමෙන් කියමුද? අපි ආමෙන් කියමුද? දැන් දෙවියන් වහන්සේගේ ආත්මන වහන්සේ පුත්‍රයන් මෙහෙවද්දී right ජීවිතයේ සමාන දේවල් අපේව හදනවා. අපිව ඊළඟ කරා උන්වහන්සේ ගෙනියනවා. ආමේන්. උන්වහන්සේ ඔබව ගෙනියන්නේ ඉලක්කය කරා හරමුණක් තාකම උන්වහන්සේ ගෙනියන්නේ. ඒකට ඔබ දෙවියන් වහන්සේගේ ආත්මන වහන්සේ ඔබ දවසපතා සංවේදී යෙදී. ආමේන්. ඒක තියන්නේ වගේ නේද? ඔබ දෙවියන් වහන්සේගේ ආත්මන වහන්සේට දවසපතා ඔබ සංවේදී යෙදී. දැන් මම ගියවුරුද්ද මම දේශනා කරා මම මතකයි තාමත් ඔය දන්සල් වලින් කෑම කන්න එපා කියලා.
කියන්නේ ගිය බදාදේ පිට බදා මේ විසකේන කලින් මම ඉතින් කියවුවා අපේ යාඥා සම්ආවගේ පස්සේදී මේ ළමයි ආසයිනේ අයිස්ක්‍රීමක් කන්න පොලිමේ ඉඳලා අවුරුද්ද සැරේයිනේ right ඉතින් මම කොයිද ඔය පොලිමේ කන්න ඕනද ලොකු අයිස්ක්‍රීමක් අරන් ගිහලා මට හැදෙන්න කන්න දෙන්න නේ අයිම මේ දාසවලින් කන්න එපා කියලා කිව්වේ වෙනත් දෙයකට පූජා කරපු දෙයක් ඔබ කන විටදී ඔබ ඒ යක්ෂයත් එක්ක දියුසුමක් ඇති කරගන්නවා. ඔබ ඒක දන්නේ නැහැ. තේරෙනවද? ඔබ දේව දරුවෙක්, ඔබ කිදුරුවෙක්, දෙවියන් වහන්සේගේ ආත්මය වහන්සේ ඔබ මෙහෙවන කෙනෙක්. right? බයිබලයේ කියනවා අනිත් පූජා කරපු පූජාවල් කන්න එපා. ඔබේ පූජාවල් කන විටදී ඔබ ඒ ඇත් එක විශ්වමක් ඇති කර ගන්නවා. හරියට මෙන්න මේ උදාහරණයකට ඔබ බොරු කියන කෙනෙක් නම් බොරුවේ පියා කවුද? දෙස්නේ යක්ෂයන්. ඔබ ඇත් එක විශ්වමක් ඇති කර ගන්නවා බොරු කියන්නේ. එහා හරි ආසයිනේ. ඒ නිසා අපි ට්‍රිප් එක යන්නේ පොයේ දවසේ මම නතර වෙන්නේ නැහැ දවසල නැහැ. හොඳ කැමරේ කරගෙන ඉන්න සංසලා ආශිර්වාදයක් වෙයි අපි හැමෝටම. right ඒසා අනුන්ගේ පූජාවලට බාර තබන්න එපා. දැන් ඔබ දෙවියන්ගේ ආත්මය වහන්සේ ඔබ මෙහෙවන කෙනෙක් නම් මොනයේ ආරවගේ දවසකින් ඉඳලා බලයින් ඉඳී පොඩ්ඩක්. right බයිබලයේ අපිට හැම දවසකම අපිට මඟ පෙන්නන දෙවියන්ගේ ආත්මය වහන්සේ ඔබ මහව මෙහෙවන විදිය කොහොමද අපි මෙහෙවන්නේ? ඒ මෙහෙවන දේ තමයි දෙවියන්ගේ ආත්මය දෙවියන්ගේ වචන තුලින් තමයි ඔබ මහව මෙහෙවන්නේ. right දෙවියන්ගේ ආත්මය වහන්සේ ඔබ මහව මෙහෙවන විටදී right සමාන දේවල් අපි කරන දේවල් අසාර්ථක වෙන්න පුළුවන්, සාර්ථක වෙන්න පුළුවන්. right ඒ දේ ඔබට වැරදුණයි කියලා ඔබ කලබල වෙන්න එපා. අපි රෝමාටේ 26 වෙනිදා බලන්න 28 වෙනිදා තවද දෙවියන් වහන්සේ ප්‍රේම කරන්නන්ට එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දනිමු. right දෙවියන් වහන්සේගේ දරුවන් උන්වහන්සේ ප්‍රේම කරන අයට අභිප්‍රාය ලෙස කියන්නේ ආධික ලෙස ප්‍රේම කරන උන්වහන්සේ ඔබට මට right කැඳවුල දරුවන්ට සියලු දේ යහපත පිණිස එකට ක්‍රියාත්මක වෙනවා. දැන් ජීවිතේ සමාන දේවල් අපි කරන දේවල් අසාර්ථක වුණත් ඒව සාර්ථක කරගන්න දෙවනාසගේ වචනේ ඔබේ ජීවිතේට සෑහීමකටපත් වෙනවා. ඒ කියන්නේ ඔබට ඔබ හිතනවා ඔබ කරන දේ මේක දෙවනාසගේ ඉන්න පරිවිදයක් ඉල්තරවුවක් මඟ පෙන්නීමක් කියලා සමානවට අපිට සාතික කරගන්න විදියක් නෑ මේක කොහොමද කරන්නේ කියලා. ඒ අවස්ථාවේ තමයි පොදව තමයි ඔබ පළවෙනි තමයි ආඥා කරන්න ඕනේ. ඒ ආඥාව දුරු අන්‍ය භාෂා කතා කරන්න ඕනේ. ඇදින්නේ වචන ප්‍රකාශ කරන්න ඕනේ. right ඒ දේවල් කරත් ඔබට ස්ථිර සාධකයේ නැතිනම් ඔබ අභිවැය මුල ගැසෙන කාසු මේ වගේ ප්‍රශ්න මොකද්ද කරන්න කියලා. right ඊට පස්සේ එතන අපි විසඳුම් දෙනවා බයිබලයට අනුකූලව. හලෙලුයා. මේ දෙවියන්ගේ දරුවන් උන්වහන්සේ අපිව ගෙන යනවා. සරස්මත් කියන හයද
ඒක හැමෝටම පේන්නේ නැහැ. දේව ධර්මවලදී සලස්ම පේන්නේ. ඔබ දේව ධර්මයෙන් නම් ඔබට ඔබගේ අනාගතය ඔබට පේනවා. දැන් ඔබ හිතුවද නිකන් හරි right? මම හිතපු දේ මම කියන්නේ මේ දවස් ටිකේ. දැන් මේ නාසා ආයතනය කියනවා නේද? ඔය මේක කියනවා වතුර ඉරියක් කියනවා කෑම ඉරියක් කියනවා. ඔබ ඒක ගැන හිතුවද? කල්පනා කරලා ඉස්මින් කරන්නේ. මොකද කරන්නේ කියලා. ඒ උඩ આવොත් එහෙම. කවුද මේ ඉතිරි බලන්න. කල්පනා කරපුවේ එහෙම හිතුවද එහෙම. ඒ නිකන් හිතුවද? මේ මාව මොකද කරන්නේ? මගේ තියෙන account එකේ සල්ලි ඇතුලේ මට ජීවත් වෙන්න දවස් එකකට. account සල්ලි නැද්ද? right. දැන් මේ හිතුවද? දැන් දෙබන් හොස්සේ සියල්ල කලින් වහන්සේ ඉන්න වයිලි අපි කියනනේ පටන් ගන්න තවසන් තුන් වහන්සේ දැන් අපිට දෙයක් වෙන්න කලින් වහන්සේ අපිට සලස්ම අපිට දෙනවා නම් අපි ඒකට ඒ සලස්මට ගමන් කරන්න ඕනේ. ඒක තමයි දේව දහම කියලා කියන්නේ. මම හිතුවා ස්වාමීන් වහන්සේ එමෙ දැක්කාත් අපි මොකද කරන්නේ? ඒකට අපි මොනවද කරන්න ඕනේ? මොනවද අපි පියවර ගන්න ඕනේ? හිතනවා කන්නේ දේවල් සිතිවිල්ල කතාවනේ ඈ ඔය රජේ කල්ලදී අපි දෙවෙනි මාසෙට ආඥා කරමු නේද අපි දැන් ඉන්නේ මෙලෙක් සෞදේ කැන්නේ කල් ගාවේ එක වතුරෙන් අඩුවක් නෑ අපිට ඒවද දැන් ඔබේ ජීවිතයේ ආත්මන වහන්සේ හැම වෙලේම ඔබට අනාගතේ වෙන්නන්න ඕනේ මම කල්පනා කරා ස්වාමීනි සභාව කොහොමද ඉදිරි කාලයක් ගෙනියන්න යන්නේ? ඒකට අපි මොනවද කරන්න යන්නේ? හැයි මේ ආඥා වහන්සේ අපිට සියල්ල අපතුලින් උන්වහන්සේ අපිට සලස් මහතනවා සලස් දෙනවා. ඒක තමයි වෙන්න ඕනේ. ඒකට අපි ධම්මයෙන් වැඩ කරන්න අපිට මාධි කාල නමුත් අපි ධම්මයෙන් වැඩ කරන්න ඕනේ ඒකට. එන සියලු දේ යහපත පිණිස අයිවිලි ක්‍රියාත්මක වෙන අපි ශක්තිමත් වෙන එකම හැම දවසකම උන්වහන්සේගේ දරුවෝ අපි ඒ දරුවෝ ඔබ නැති කරගන්න එපා හලෙලුයා අපි බෙදගම එක කොරන්ති පොතර එක කොරන්ති දෙකේ 9 වෙනි පාඩේ අටපාඩේ කියන බලන්න නුමුත් ලියා තිබෙන ලෙස දෙවියන් වහන්සේ විසින් තමන් ප්‍රේම කරන්නන්ට සූදානම් කළ යම් දෙයක් ඇද්ද ඒ දේ ඇසට නොපෙනුනේ කනට නොඇසුනේ මනුෂ්‍යයන්ගේ සිතට නොපැමිණෙන්නේ right අපිලා පදිනවා යනවා හලෙලුයා බයිබල් අපිට කියනවා දෙවියන් වහන්සේ ප්‍රේම කරන්නන්ට සූදානම් කරපු දෙයක් තියෙනවා right මාර්ගස් මාලක එනවා නේද සූදානම් කරපු දෙයක් තියෙනවා අපි ඒක අපිට ඒක පේන්නේ නැහැ ඒකම ඔබ දැක්කද නිගයක් කියනවා කියලා කියනවා නමුත් අපි බලන් ඉන්නවා නේද දෙවියන් වහන්සේ මොකද අපි කරන්න ඕනේ ඔබට මට සැලැස්මක් තියෙන්න ඕනේ ඔබ දේව දරුවෙක් නම් ඔබ මම ඒ දෙයට වැඩ කරන්න ඕනේ නේද අපි දකිනවා මිස්රි මොකද නියගේ කරලා නේද ජෝසප් දාසලට දැක්කා අනාගතේ ගැන හිතුවා ගබඩා කළා දැන් ඔබ හිතනවාද ඒ වගේ දෙයක් බයිබලයේ කියන අපේ ඇසට පේන්නේ නැහැ කනට ඇහෙන්නේ නැහැ හිතට දැනෙන්නේ නැහැ කවුද නම් අපිට මඟ පෙන්නන්නේ මේ දේවල්
ආත්මන වහන්සේ ඔබට මට මඟ පෙන්වන්න ඕනේ මේ හැම දෙයක්ම දෝෂී අපි දැනගන්නට ඕනේ. නේද? අනේ නෑ බයිබලයේ අපිට කියනවනේ හෙට ගැන හිතන්න එපා. දවසේ කරුණු දවසක සෑයේ ආසේ පක්ෂින්දියා බලන්න උන් වපුරන්නේවත් කපා ගන්නේවත් නැහැ. නේද? ඊමණට ඊයේ අපි පැත්තේ කරන්න එක කියලා කියලා. මම පොඩි සාධ්‍යයක් නෝද සාධ්‍යයක් යවුණා. ආ ජෙනරේටර් එක ඉස්සර කරන ජෙනරේටර් එක තමයි උදිදී. මොනවද කරගන්න ඕන උදිතේ කරගන්න අනාගතේ ගැන. පෙට්‍රෝල් බැටරි එකකට ආව ටක්කල් උදිත බයික් එක ගෙනාව කරන්ට් බයික් එක ගෙනාව. ඉස්සරහට හිටලා ජෙනරේටර් එක ගෙනාව ඊට කලින්. අපි උදේ කරන් ජෙනරේටර් දාලා කොහොමද කියලා අපි බයික් රෑගි ගියා. නේද? දැන් ඔබට මම කියන්නේ මේ දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ කියලා කියද්දී අපි තේරුම් ගත යුතුයි දෙවියන් වහන්සේගේ සැලැස්මකට ගමන් කරන්න. ඔබ දේවදරුවෙක් ඔබට අනාගතයක් තියෙනවා ඔබට දෙවියන් වහන්සේ සැලැස්මක් කියලා තියෙනවා දෙවියන් වහන්සේ ඔබ ගෙන යනවා බයිබලයේ අපිට කියනවා උන්වහන්සේ ප්‍රේම කරනවා අය උන්වහන්සේ සූදානම් කරපු දේවල් තියෙනවා ඒක ඇසට පේන්නේ නැහැ කනට ඇහෙන්නේ නැහැ සිතට දැනෙන්නේ නැහැ එහෙනම් අපි කොහොමද දැනගන්නේ යන්නේ අපි හිතන්න ඕන අපේ ඉදිරිය ගැන හැම දවසකදීම සභාව ගැන, ශ්‍රේණිය ගැන, ඔබ ගැන, ඔබගේ පවුල ගැන හැම දෙයක් ගැන ඔබ හිතන්නට ඕනේ. සූදානම් කරන්නට ඕනේ. තේරුණා? අද කවුරුද ඉන්නවද? ඉතලා ඉතලා ඉන්නවා. එන්නේ දාන්න. අනේ සර්. ඇයි අනාගතය ගැන හිතනවා. ආමේන්. මේ පුළුවන්කම තීන්තේ යන කරුණේ ඉන්නේ. නේ? දැන් ඔබගේ මනසටම මේ දේවල් දෙවනවාසික ආත්මන වහන්සේ ඔබගේ ජීවිතේ අනාගතය ගැන මේ සැලසුම් ගැන ඔබට අයින් මේ දේවල් මම දේශනා නොකරන්න පුළුවන්. නමුත් මේව අපි දැන් ඉඳන් සූදානම් කරගන්න ඕන දෙයක්. right? එහෙනම් මේ අපේ ඇසට පේන්නේ නැත්නම් කනට ඇහෙන්නේ නැත්නම් සිතට දැනෙන්නේ නැත්නම් කවුද කවුසල අපිට මඟ පෙන්වන්න ඉන්නේ කියවමනේ නෝපදී මනුෂ්‍ය නමුත් දෙවියන් වහන්සේගේ ස්වකීය ආත්මයන් වහන්සේ කර්ම කොටගෙන අපට ඒ දේ දරව් කරනසේක. හලෙලුයා. දැන් ළඟින් කරන දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ සියලු දේවල් වාගේ දරව් කරනවා කියලා. මේ බයිබල අපිට කියනවා දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ කරන ඒ සියලු දේවල් අපිට එළිදරව් කරනවා. එළිදරව් කරන උන්වහන්සේ එහෙනම් මේ ඉදරව කරන්න අපිට මොකක්ද අවශ්‍ය කරන්නේ දෙවියන් වහන්සේගේ වචනය අපිට අවශ්‍ය කරන්නේ වචනය තුළ තමයි තියෙන්නේ සියලු ඉදරව තියෙන දෙවියන් වහන්සේගේ වචනය තුළ ඒ වචනේ නැතිනම් ඔබට ඉදරව්වක් නැහැ හැමදාම අනාගතයේ ඉදිරියේදී මම කියන්නේ මේ සභාව එකතන තියෙනවා සමහර සභාවල නම් මම ඉඳලා තියෙනවා මම ගිහිල්ලා තිබෙනවා ඕක 10 කොට සිතලා කාවෝ ඇති ඕක සභාවට සභාව පෝෂණය කරන්නේ නැත්නම් ඔව් සභාව මිනිස්සුගේ ආර්ථිකය හදන්න චරුමනා දක්වන්නේ නැහැ. නමුත් මම හැම වෙලෙම සභාවේ සෙනගගේ ආර්ථිකය මම ගොඩ ගන්න උත්සාහ කරන සරසුන් දීලා. ඇයි මට පුළුවන් මේ දේ කරන්න මට අවශ්‍ය නැහැ කියලා. අපි බයිබල් අපිට කියන උන්වහන්සේ අපිට සියලු දේවල් එළිදරව් කරනවා සියලු දේවල් අපිට එළිදරව් කරනවා ඒ දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ ඉස්සර වාගන්න ඕනේ ශුද්ධාත්මයන් වහන්සේ කොයිද ඉන්නේ කියලා. ඒසා අපි දැනගන්න ශුද්ධාත්මයන් වහන්සේ කොයිද ඉන්නේ? උන්වහන්සේ අප තුල නම් ඒ ආත්මයන් වහන්සේ ඔබට අවශ්‍ය කරන සියලු දැනුම ඔබේ අනාගතයේ උදෙසා සියල්ල උන්වහන්සේ අපට එළිදරව් කරනවා. ආමේන්. ආමේන්. මේක නැත්ද? සියලු දේවල් සුදාගෙන වහන්සේ ඔබට එක්තරව කරනවා. ඔබගේ අනාගතයේ උදෙසා, ඔබගේ පවුල උදෙසා, සභාව උදෙසා, සේවය උදෙසා හැම දෙයක්ම.
ඒක දෙයක් උදෙසා නෙමෙයි. සේවය උදෙසා නෙමෙයි ඔබේ ජීවිතේ හැම හංසයක්ම හැම දෙයක්ම හැම දෙයකින්ම සුදාත්ම වහන්සේ අපට ඉදරව කරනවා. සෞබඩ ඔබ උන්වහන්සේගේ දේව දනුවෙක් කියනවා ඔබ ජීවත් වෙන්නට ඕනේ. ඒක තමයි දෙවියන් වහන්සේ ඔබගේ බලාපොරොත්තු වෙන දේ. එනිසා ඒ දෙවියන් වහන්සේගේ ආත්මය වහන්සේ ඔබට සියලු දේවල් ඉදර කරන්න ඔබ දේව වචනේ දවස් පතාවට අවශ්‍යයි. ආමේන්. බයිබලයේ විතරක් කොට අපේ පුස්තකේ දුව කියවලා දානවා. මම විශ්වාස කරනවා අයම මානව නේද? ඈ? දවස් එකපාරක් ගන්න. හැම මාන්න ඕනේ විතරක් කොට. right? අපි ඉංග්‍රීසියෙන් ඉස්සරහ දානවා. right? අපි ඒක සුදානම් කරගෙන අපි තමිලුන් දාන උත්සාහ කරන බලමු අපිට තමිලුන් භාෂාව කතා කරන්න පුළුවන් කියලා ඉක්ම අපි ඒ භාෂාවට දාන සභාවට ආශිර්වාදයක් දෙදෙනෙක් ආන හැමෝටම ආශිර්වාදයක් බවට පත් වෙන්න යනවා ඊට පස්සේ. හලෙලුයා. දවස් එකපාරක් ගන්න දෙස්මේ නිවාරණ ගන්න ඕනේ විතරකට. වැඩි වෙන්නේ නැහැ බයිබලයේ. ඇසුණා කියලා. මේ ආත්මය වහන්සේ සියලු දේවල් ඔබට මට ඉදරව කරන දේ අපි දැනගන්න යනවා. ආමේන්. හැබැයි ඒක අපට උඩින් නැහැ. අර මැනික ගන්න ඕන නම් ඔබ පතරට බහින්නම වෙනවා. මැනිකේ වටිනාකම ඕන නම් ඒක ඔබ කපන්නම දාන්න වෙනවා. ඒක සෝකෙස්සෙන් දාන්න වෙනවා. ආමේන්. අපි දෙන්න ගමු. දෙක පේතුරු එකේ 3 වෙනි පදේ. දෙක පේතුරු එකේ 3 වෙනි පදේ. මක්නිසාද තමන් වහන්සේගේ මහිමෙන් හා ගුණවන්තකමෙන් අප කැඳවාගත් තැනන් වහන්සේ දැන ගැනීම කරුණු කොටගෙන උන්වහන්සේගේ දිව්‍ය බලයෙන් ජීවිතයටත් දේව භක්තියටත් බලය අදාළ වූ සියලු දේ අපට දී තිබේ. Apa terjadi? Sebab Dekat pen. බයිබලයේ කියන අපේ ජීවිතේට දේව භක්තිය අදාළ සියලු දේ අපිට දීලා ඉවරයි. right? මානසික තමන් වහන්සේගේ මහිමෙන් ගුණවන්තකමෙන් අප ගැඳවා ගත්තා. right? අපි තෝරාගත්තා. උන්වහන්සේගේ දැනගැනීම කරන ජීවිතේට දේව භක්තියට අදාළ සියලු දේවල් දෙවියන් වහන්සේ විසල්සලාට හැම දෙයක්ම දෙවියන් වහන්සේ දීලා කියන ආත්මික දේ සහ භෞතික දේ උන්වහන්සේ අපට දීලා ඉවරයි. මේ දෙවියන් වහන්සේ අපිට කැඳවලා තිබෙනවා මහිමේ ගුණවන්තකමේ අපි කැඳවුවා දෙවියන් වහන්සේ දැනගන්න පිණිස දෙවියන් වහන්සේම දැනගන්න පිණිස රාජ්‍ය ධර්මිෂ්ඨකම දැනගන්න පිණිස right දිව්‍ය බලය දැනගන්න පිණිස ජීවිතේ අපි ගෙනේ ගන්න කොහොමද කියලා දෙවියන් වහන්සේගේ ආත්මය වහන්සේ අපිට සියලු දේවල් අපිට එන්දරව කරනවා. ආමේන්. ඒස අපි දැනගත යුතු දෙවියන් වහන්සේත් කියන මේ ගමන තුලදී අපි කොහොමද යන්න ඕනේ? අපි බොහෝ වෙලාවට අපිට නොතේරෙන තැන මෙතන මේ බයිබල් පාඩේ අපි දන්නේ නැහැ දෙවියන් වහන්සේ අපි කැඳවලා තියෙන මොකටද කියලා. දෙවියන් වහන්සේ අපි තෝරන තියෙන්නේ මොකටද කියලා අපි දන්නේ නැහැ බොහෝ වෙලාවට. අපේ කිතුණු ජීවිතයට අවශ්‍ය කරන දේව බලය අපිට දීලා තියෙන උන්වහන්සේ. ආමේන්. කිතුණු ජීවිතේ රැකගන්න නැත්නම් කිතුණු ජීවිතේ තුළ ගමන් කරන්න කිතුණු ජීවිතේ ආරක්ෂා කරන්න නැත්නම් කියන පාපෙන් තොරව ජීවිතයක් ගමන් කරන්න උන්වහන්සේ අපිට ජීවිතේට දේව භක්තියට අදාළ සියලු දේවල් උන්වහන්සේ අපිට
සියලු දේවල් අපිට එල්දරව් කරන්න වෙනවා. අපිට බොහෝ වෙලාවට ඔබ තමයි අපිට අපහසුම දේ. අපි අදාර ගන්නවා. අපේ කැමැත්තට අපි දුවනවා. අපේ සැලසුම් අපි දුවනවා. මේ බයිබල් පදේ අයින් කරලා ආදම් දුන්න අපිට ගොඩක් වේස මහන්සි වෙන්නේ සරිත් මහන්සි වෙන්න ඕනේ. ඒ වගේ නෑ ඔබට හැම දෙයක්ම ලේසියෙන් කරගන්න පුළුවන් බලය ස්වාමීන් වහන්සේ මේ වචෙන් තුල අපට තබා දෙනවා. ආමේන්. හලෙලුයා. උන්වහන්සේ ඔබ දේව දරුවෙක් නම් උන්වහන්සේ දරුවා ඔබට තිබෙනවා නම් උන්වහන්සේ ඔබ ගෙනෙන්නේ තියෙනවා නම් උන්වහන්සේ කියන්නේ මෙන්න මේ බයිබල් පදේ තමයි. මේ හැම දෙයක්ම දෙවියන් වහන්සේ ඔබට මට සූදානම් කර තිබෙනවා. ඒක දැනගන්න නිකම් බෑ. ආත්මයන් වහන්සේට සංවේදී වෙන්න ඕනේ. ආමේන්. අපි නැගිටිමුද?